යෝ ගයිස් මොකද වෙන්නේ කට්ටිය ඉතින් සැපෙන් සනීප ඉන්නවනේ. අද ඇවිල්ලා ඉන්නේ පන්නලට. පන්නල අපේ මගේ ගෙදරට අද අපේ අයියාගේ බර්ත්ඩේ එක මගේ එක කුසුකන් අයියාගේ උපන්දින. ඉතින් කට්ටිය දන්නේ නැද්ද පොඩ්ඩක් අද සෙට් වෙලා සමරලා කේක් කෑල්ලක් එහෙම කාලා එහෙම තමා අද විස්තරේ වෙන්න යන්නේ. ඉස්සරහට vlog එකෙන් හම්බෙමු වෙනවා. ඉතින් යාළුවනේ කොහොමද මං කලින් ඉන්ට්‍රෝ එකේදී කිව්වා වගේ අපේ අයියාගේ උපන්දිනේ මේ වීඩියෝ එක දාද්දි නම් චුට්ටක් පහ වෙලා තියෙයි දවස් දෙක තුනක් මං හිතන්නේ. පන්නල තැනක තමයි පාටිය ලෑස්ති කරේ. අපි අඳුරන කෙනෙක්ම තමයි අපේ ළඟ හිතවතෙක් ඒ බණ්ඩාර අයියා. බණ්ඩාර අයියා මේ පොට් එක දාලා දවස් දෙකක් වගේ මං හිතන්නේ අපි පාටිය ලෑස්ති කරද්දී අලුතෙන් දාපු තැනක් බණ්ඩාරයි. තව කඩ තියෙනවා වන්නල. මෙතන හදලා තියෙන්නේ මේ වගේ ෆන්ක්ෂන් වලටම තමයි. මම ඉස්සරහට වීඩියෝ පෙන්නන්නම් මේක නියම ප්ලේස් එක. ඉන්නේ ඉතින් අපේ අයියාගේ යාළුවෝ සෙට් එක අපිත් අඳුරනවා ළඟ හිතවත් කට්ටිය. මෙහෙම තමයි ඉතින් වැඩේ යන්නේ. කේක් එක කපලා ඉතින් කට්ටියට කවලා අපේ අයියට එයාගේ සෙට් එකෙන් ලැබිච්ච ටැග් එක මේ තියෙන ප්ලේස් එක. මෙතන මේ කේක් කපන වගේ ෆන්ක්ෂන් වලට මෙතන තියනවා වෙනවා. ආයේ මේ වගේ පොඩි කබානා ටයිප් එකේ ඒවා තියෙනවා. හවසකට රැකට මම ඉතින් වයිබ් එක ඉඳලා ෂොට් එකක් දාලා මෙතන මේ DJ ගහන එකක් තියෙනවා. මෙතන මේ ලයිට් දාලා හැම හදලා තියෙන ඩාන්සින් ෆ්ලෝ එකක් වගේ. කට්ටිය ඉතින් අඩියක් ගාලා පොඩ්ඩක් නටන්න කරන්න නියම පොට් එකක්. කට්ටිය මල්ලෙඩ් ටිකකුත් දැම්මා. ඊට පස්සේ ඉතින් කට්ටිය අඩියක් ගහන්න සෙට් වුණා. පාටි එක ඉතින් තියෙනම දෙයක් නේ. කට්ටිය ඉතින් අඩියක් ගහලා සින්දුවක් කියලා සන්නයක් ගන්න තමයි සෙට් වුණේ අද කොහොමත් කට්ටිය. මේ ඉන්නේ රෂියන් මල්ලි දුනිත් මල්ලි ඔයාලා මගේ කලින් vlog වල දැකලා ඇති. අපි ඔය ට්‍රිප් එකම ගියේ වගේ.
එතනින් එහාට ගයිස් ඉතින් කට්ටිය සින්දු කියන වීඩියෝ ටිකක් තමයි දින්නේ. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක මෙච්චරයි. channel එක subscribe පාරක් දාන්න, like එකක් දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.
හම්බුනේ ඒක හින්දා